හරි අපි දෙවෙනි ප්‍රශ්නේ කතා කරමු. දෙවෙනි ප්‍රශ්නේ කියලා තියෙන්නේ මොකද්ද? දිසිත පොල් නිෂ්පාදන ක්‍රියාවලියේදී පෙරෝහණය වූ පොල් මද ඉවත් කිරීම සිදු කරන්නේ කියලා තමයි අහන්නේ. මොකද්ද දිසිත පොල් නිෂ්පාදන ක්‍රියාවලියේදී පෙරෝහණය වූ පොල් මද ඉවත් කිරීම සිදු කරන්නේ කියලා තමයි අහලා තියෙන්නේ. මොකද්ද මේ දිසිත පොල් කියන්නේ? දිසිත පොල් ගන්න මොකෙන්ද? පොල් ගෙඩිය පොල් මදෙන්නේ. ඒ කියන්නේ දිසිත පොල් නිෂ්පාදනය කරන්න අපි පොල් ගෙඩිය පොල් මදෙන්. හරිද? මේ පොල් ගෙඩිය ආශ්‍රිත නිෂ්පාදන තියෙනවා. සාමාන්‍ය පොල් එල්ල ආශ්‍රිත නිෂ්පාදන තියෙනවා, පොල් කටු ආශ්‍රිත නිෂ්පාදන තියෙනවා, මේ පොල් වතුර ආශ්‍රිත නිෂ්පාදන තියෙනවා, අය පොල් මද ආශ්‍රිත නිෂ්පාදන තියෙනවා. සාමාන්‍යයෙන් පොල් ලෙල්ල ආශ්‍රිත නිෂ්පාදන ගත්තොත් මොනවද? සක්‍රිය කාබන්, පොල් කටු අගුරු එහෙම ගන්න පුළුවන්. පොල් වතුර ආශ්‍රිත නිෂ්පාදන වලට විනාකිරි, වයින් එහෙම ගන්න පුළුවන්. පොල් වතුර වයින් එහෙම ගන්න පුළුවන්. අය පොල් එල්ල ආශ්‍රිත නිෂ්පාදන වල කිව්වා පොල් එල්ල ආශ්‍රිත නිෂ්පාදන වලට කොහොබත් ආශ්‍රිත නිෂ්පාදන සහ කොහො කෙදි ආශ්‍රිත නිෂ්පාදන ගන්න පුළුවන්. මේ පොල් මද ආශ්‍රිත නිෂ්පාදනයක් තමයි දිසිත පොල් කියන්නේ. අය දිසිත පොල්, පොල් දෙල්, කොප්පරා එහෙම ගන්න පුළුවන්. මේ පොල් කියන්නේ මොකක්ද? පොල් කියන්නේ වැවිලි භෝගයන්නේ. මේ වැවිලි භෝගවල වැවිලි භෝග ගත්තාම තේ පොල් රබර් එහෙම ගන්න පුළුවන්. හරිද? මේ තේ පොල් රබර් වලින් වැවිලි භෝග වලින් ඒක පුද්ගල පරිභෝජන අවුරුද්දක ඒක පුද්ගල පරිභෝජනයේ වැඩිපුරම තියෙන මේ පොල් වලට. හරිද? සාමාන්‍යයෙන් එක පුද්ගලයෙක් ගෙඩි 116ක් මෙච්චර ප්‍රමාණයක් පරිභෝජනය කරනවා. හරිද? ගෙඩි 116ක ප්‍රමාණයක් විතර පරිභෝජනය කරනවා. ඒ කියන්නේ ඒක පුද්ගල පරිභෝජනයේ වැඩිම. ඒක පුද්ගල පරිභෝජනයේ වැඩිම මේ පොල් වලට. හරිද? ඒ වැවිලි භෝග අතරින් ඒක පුද්ගල පරිභෝජනයේ වැඩිම මේ පොල් වලට. දැන් දිසිත පොල් කියන්නේ මොකද්ද? මේ දිසිත පොල් නිෂ්පාදන ක්‍රියාවලියේදී පෙරෝහණය වූ පොල් මද ඉවත් කරන්නේ මොන ක්‍රියාවලියද කියලා තමයි අහන්නේ. හරිද? පෙරෝහණය වූ පොල් මද ඉවත් කිරීම සිදු කරන්න මොන ක්‍රියාවලියද කියලා තමයි අහන්නේ. කොහොමද මේ දිසිත පොල් හදන්නේ? මේ දිසිත පොල් හදන්නේ කොහොමද? ඉස්සෙල්ලාම දිසිත පොල් හදන්න පොල් ගෙඩිය පදම් කරන්න ඕනේ. පළවෙනි පියවර තමයි පොල් ගෙඩිය පදම් කරන එක. මේ පොල් ගෙඩිය පදම් කරන්නේ කොහොමද? පොල් ගෙඩිය පදම් කරන්නේ මේ පොල් ගෙඩි සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 60ක් 90ක් පමණ. හරිද? සෙන්ටිමීටර් 60ක් 90ක් පමණ උසට ගොඩ ගහලා මේ උසට ගොඩ ගහලා පොල් අතු වලින් ආවරණය කරනවා. පොල් අතු වලින් ආවරණය කරලා සාමාන්‍ය මාසයක් විතර සති 3ක් 6ක් පමණ. හරිද? සති 3ක් 6ක් පමණ කාලයක් තියෙනවා. ඊට පස්සේ මේ පොල් ගෙඩිය පදම් කරනවානේ. මේ පොල් ගෙඩිය පදම් කරන මං කිව්වා පළවෙනි පියවර මොකද්ද? පොල් ගෙඩිය පදම් කරන එක. පොල් ගෙඩිය පදම් කරන්න පොල් ගෙඩි ගොඩ ගහලා පොල් අතු වලින් ආවරණය කරනවා. සාමාන්‍ය උස සෙන්ටිමීටර් 60ක් 90ක් පමණ. කොච්චර කාලයක් තියෙනවද? සති 3ක් 6ක කාලයක්. හරි සති 3ක 6ක කාලයක් තමයි තියන්නේ. ඊට පස්සේ දෙවෙනි පියවර මොකද්ද? මේ පොල් ගෙඩිය පොල් ලෙල්ල ඉවත් කිරීම තමයි දෙවෙනි පියවර. මේ පොල් ගෙඩිය මේ ලෙල්ල ඉවත් කිරීම තමයි දෙවෙනි පියවර. කොහොමද ලෙල්ල ඉවත් කරන්නේ? මේ ලෙල්ල ඉවත් කරන්න විශේෂිත මේ පොල් ලෙල්ල ඉවත් කරන යන්ත්‍රයක් මේ පොල් ලෙල්ල ඉවත් කරන යන්ත්‍රයක් උලක් භාවිතයෙන් මේ පොල් ලෙල්ල ඉවත් කරන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි පියවර මොකද්ද? තුන්වෙනි පියවර තමයි මේක පොල් කටුව ඉවත් කිරීම කරන එක. පොල් කටුව ඉවත් කිරීම. පළවෙනි පියවර පොල් ගෙඩිය පදම් කරා, දෙවෙනි එක පොල් ලෙල්ල ඉවත් කරා, තුන්වෙනි එක තමයි පොල් කටුව ඉවත් කිරීමත් සිදු කරන්නේ. කොහොමද මේ පොල් කටුව ඉවත් කරන්න අපිට මේක විශේෂිත පුහුණුවක් සහිත පුද්ගලයන් ලවා තමයි මේ පොල් කටුව ඉවත් කිරීම සිදු කරන්නේ. මේ පොල් කටුව ඉවත් කරලා අපි ඊට පස්සේ තමයි මේ පොල් කුරුට්ට ඉවත් කිරීම සිදු කරන්නේ. පොල් කුරුට්ට ඉවත් කරන්නේ. හරිද? මේ දිසිත පොල් කියන්නේ මොකද්ද? දිසිත පොල් කියන්නේ සාමාන්‍යයෙන් උසස් මට්ටමේ ප්‍රවෘත්ති පවත්වා ගනිමින්. හරිද? උසස් මට්ටමේ ප්‍රවෘත්ති පවත්වා ගනිමින් පොල් ගෙඩියේ කුරුට්ට ප්‍රවේශයෙන් ඉවත් කරන. දැන් අපි හතරවෙනි පියවරට කරේ මොකද්ද? පොල් ගෙඩියේ කුරුට්ට ඉවත් කිරීමක් තමයි සිදු කරන්නේ. සිදු කරේ. ඊට පස්සේ මේ උසස් මට්ටමේ ප්‍රවෘත්ති පවත්වා ගනිමින් පොල් ගෙඩියේ කුරුට්ට ප්‍රවේශයෙන් ඉවත් කරමින් පසුව කැබලි කරලා මනා වියලනද පිරිසිදු ආහාර ද්‍රව්‍යයකට තමයි මේ දිසිත පොල් කියන්නේ. හරිද? දැන් අපි කිව්ව නිෂ්පාදන ක්‍රියාවලියේ පියවර 4ක්. පළවෙනි පියවර මොකක්ද කිව්වම ඉස්සල්ලාම පොල් ගෙඩිය පදම් කරා. ඊට පස්සේ පොල් ලෙල්ල ඉවත් කරා. ඊට පස්සේ පොල් කටුව ඉවත් කරා. දැන් තමයි කුරුට්ට ඉවත් කරන්නේ. කුරුට්ට කියන්නේ මොකද්ද? මේ පොල් මදේ තියෙනවානේ. පොල් මදේ ගත්තාම පොල් මදේ තියෙනවා තද දුබුරු වර්ණයක් සහිත. පොල් මදේ තියෙනවා තද දුබුරු වර්ණයක් සහිත ආවරණයක්. ඒ ආවරණයට තමයි මේ කුරුට්ට කියන්නේ. හරිද? ඒ ආවරණයට තමයි
මොකද්ද මං කිව්වේ පොල් කුරුට්ට ඉවත් කිරීමනේ. අපි හතරේ පියවර රීතියට කරන්නේ පොල් කුරුට්ට ඉවත් කරන එක. මේ පොල් කුරුට්ට කියන්නේ මොකද්ද? පොල් මදේ පිටත පොල් මදේ පිට තියෙන තද දුබුරු වර්ණයකිනුත් ආවරණයක. ඒ ආවරණයට තමයි මේ පොල් කුරුට්ට කියන්නේ. මේ පොල් කුරුට්ට ඉවත් කරන වෙලාවේ තමයි පෙරෝණේ වූ පොල් මද, අයහානි වූ පොල් මද එහෙම ඉවත් කිරීම සිදු කරන්නේ. හරිද? මොකද්ද මං කිව්වේ පෙරෝණේ වූ පොල් මද, හානි වූ පොල් මද ඉවත් කරන්නේ මේ කුරුට්ට ඉවත් කරපු අවස්ථාවේ. හරිද? ඊට පස්සේ මේ කුරුට්ට ඉවත් කරනවානේ. පස්වෙනි පියවර කරන්නේ මේ කැබලි කරලා සෝදනවා. ජලයෙන් සෝදනවා. මේ සෝදලා ඊට පස්සේ අපි 6 වෙනි පියවර විදියට ජීවාණුහරණයක් කරනවා. ඊට පස්සේ අපි කරන්නේ ජීවාණුහරණයක් කරන්නේ. ජීවාණුහරණය කරන්නේ කොහොමද? සෙල්සියස් අංශක 100. සෙල්සියස් අංශක 100 උමාලේ මිනිත්තු 1කමාරක් විතර. හරිද? මිනිත්තු 1කමාරක් විතර. හරිද? මිනිත්තු 1කමාරක් විතර එකහමාරක් විතර අපි මේක හුමාලේ තියෙනවා. අය මේක ඉන්න සැල්මොනෙල්ලා වැනි සුද්ධ ජීවීන්. සැල්මොනෙල්ලා වැනි සුද්ධ ජීවීන් ඉන්නවා. ඒ හින්දා අපි 88 93 උෂ්ණත්වයේ මේක මිනිත්තු 5ක් විතර තියෙනවා. හරිද? මිනිත්තු 5ක් විතර තියෙනවා. මම මොකද්ද කිව්වේ? මේක ජීවාණුහරණය කරන්න ඕනේ. මේක ජීවාණුහරණය කරන්න. ඇයි සැල්මොනෙල්ලා වැනි අහිතකර සුද්ධ ජීවීන් ඉන්නවා. ඒවුන් විනාශ කිරීමට මේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 88 93 උෂ්ණත්වයේ මිනිත්තු 5ක් විතර තියෙනවා. මෙව්ව අහන්න පුළුවන් එක්සෑම් එකට. මේ අහන්න පුළුවන් ජීවාණුහරණ ක්‍රියාවලියේදී මේ සෙල්සියස් අංශක 88 93 මේ උෂ්ණත්වය මිනිත්තු 5ක් තියන්නේ ඇයි කියලා. ඊට පස්සේ ලියන්න මොකද? සල්මොනෙල්ලා වැනි අහිතකර සුද්ධ ජීවීන් විනාශ කිරීමට තමයි මේ උෂ්ණත්ව පරාසය තියෙන්නේ. ඊට පස්සේ අපි මේක කැබිලි කරනවා. කැබිලි කරන්නකොට රළු මධ්‍යම සියුම් විදියට. හරිද? මධ්‍යම සියුම් රළු විදියට රළු මධ්‍යම සියුම් මේ ආකාරයට අපි කැබිලි කරනවා. කැබිලි කරලා මේක වියලනවා. වියලන්නේ කොච්චර? තෙතමනේ 103ක් පමණ වෙනකම් මේක වියලනවා. හරිද? වියලලා අපි මේක ඇසිරීමක් කරනවා. මම මොකද්ද ඉස්සෙල්ලාම කිව්වේ? දිසිති පොල් කියන්නේ මොනවද? දිසිති පොල් කියන්නේ උසස් මට්ටමේ පැවති පවත්වා ගනිමින් මේ පොල් ගෙඩියේ කුරුට්ට මේ පොල් ගෙඩියේ කුරුට්ට ප්‍රවේශමෙන් ඉවත් කරනවා. හරිද? පොල් ගෙඩියේ කුරුට්ට ප්‍රවේශමෙන් ඉවත් කිරීමෙන් පසුව කැබිලි කර වියලන ලද පිරිසුදු ආහාර ද්‍රව්‍ය තමයි මේ දිසිති පොල් කියන්නේ. මොකද්ද? උසස් මට්ටමේ පැවති පවත්වා ගනිමින් පොල් ගෙඩියේ කුරුට්ට ප්‍රවේශමෙන් ඉවත් කිරීමෙන් පසු කැබිලි කර මනා වියලන ලද පිරිසුදු ආහාර ද්‍රව්‍ය තමයි මේ දිසිති පොල් කියන්නේ. දිසිති පොල් නිෂ්පාදනය සිදු කරන්නේ ඉස්සෙල්ලාම පොල් ගෙඩිය පදම් කරනවා. ඊට පස්සේ ලෙල්ල ඉවත් කරනවා. ඊට පස්සේ කටුව ඉවත් කරනවා. ඊට පස්සේ කුරුට්ට ඉවත් කරලා මේක කැබිලි කරලා සෝදනවා. සෝදලා ජීවාණුහරණය කරලා අය මේක කුඩා කැබිලි රළු මධ්‍යම සියුම් විදියට කැබිලි කරලා මේ වියලලා ඇසිරීමක් සිදු කරනවා. මේක තමයි දිසිති පොල් නිෂ්පාදනය කරන්නේ. මේ දිසිති පොල් කියන්නේ පොල් මදේ ආශ්‍රය නිෂ්පාදනය මං කිව්වා තව පොල් මදේ ආශ්‍රය නිෂ්පාදන වලට ගන්න පුළුවන්. කොප්පරා නිෂ්පාදනය ගන්න පුළුවන්. පොල් තෙල් නිෂ්පාදනය ගන්න පුළුවන්. කොහොමද පොල් තෙල් ආකාර දෙකකට කරනවා. හරිද? පොල් තෙල් ආකාර දෙකකට මේ පොල් තෙල් නිෂ්පාදනය කරනවා. එකක් තියෙනවා තෙත් ක්‍රමය කියලා. අනිත් එක තියෙනවා වියලි ක්‍රමය කියලා. මේ දෙකම ලේසි ක්‍රම දෙකක්. හරිද? මම ඒකත් කියලා දෙන්නම්. කොහොමද වියලි ක්‍රමය කරන්නේ? ඉස්සෙල්ලාම 106ක තෙතමනයක් විදියට කොප්පරා ගන්න ඕනේ. හරිද? මේ පොල් මදෙන් 106ක තෙතමනයක් තියෙන කොප්පරා ගන්න ඕනේ. ඊට පස්සේ මේක ඇබුරුම් යන්ත්‍රයකට දාලා ඇබුරුම් යන්ත්‍රයකට දැම්මට පස්සේ මේකෙන් එන්නේ මොනවද? බොර තෙල් තමයි එන්නේ. මේ ඇබුරුම් යන්ත්‍රයට කොප්පරා දැම්මට පස්සේ එන්නේ බොර තෙල්. හරිද? ඒ බොර තෙල් අවක්ෂේප වෙන්න තියෙනවා. හරිද? මම මොකක්ද කිව්වේ 106ක තෙතමනයක් විදියට කොප්පරා ගන්නවා. හරිද? කොප්පරා අරන් ඇබුරුම් යන්ත්‍රයකට දානවා. මේ ඇබුරුම් යන්ත්‍රයකට දාලා මේ තෙල් බොර තෙල් එන්නේ මේ බොර තෙල් අවක්ෂේප වීමට දීලා ඊට පස්සේ ගන්නවා අපි පිරිසිදු පොල් තෙල්. මේක තමයි වියලි ක්‍රමයෙන් මේ පොල් තෙල් ලබා ගන්න. තෙත් ක්‍රමයෙන් කොහොමද? ඉස්සෙල්ලාම තෙත් ක්‍රමයෙන් ගන්න පොල් මදේ ගා ගන්න ඕනේ. පොල් මදේ ගාගෙන ඒක උණු කරනවා. හරිද? උණු කරලා ජලය ඉවත් කරලා අපිට පොල් තෙල් ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම පොල් ගා ගන්නවා. ගාගෙන මේක උණු කරනවා. උණු කරාට පස්සේ ජලය වාෂ්ප වෙනවනේ. ජලය වාෂ්ප වුණාට පස්සේ අපිට ඉතුරු වෙනවා මේ පොල් තෙල්. මේ වියලි ක්‍රමය මොකද්ද? වියලි ක්‍රමේ තෙත් ක්‍රමයට වඩා වැඩි පොල් තෙල් ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ වියලි ක්‍රමේ වැඩි පොල් තෙල් ප්‍රමාණයක් ගන්න පුළුවන්. තෙත් ක්‍රමේ හැබැයි ගන්න බෑ. තෙත් ක්‍රමේ වාසිය තමයි විශේෂිත උපකරණ ඕනේ නැහැ. ඇබරුම් යන්ත්‍රයම ඕනේ නැහැ. ඒක තමයි ඒකේ වාසිය. හරිද? දැන් මේකේ අහලා තියෙන මොකද්ද ප්‍රශ්නේ? දිසිති පොල් නිෂ්පාදන ක්‍රියාවලියේදී පෙරෝණේ වූ පොල් මද ඉවත් කිරීම සිදු කරන්නේ.
මොකද්ද මං කිව්වේ පෙරෝහණේ වූ පොල් මදි ඉවත් කරන්න මොකද්ද කුරුට්ටි ඉවත් කරන අවස්ථාවේ තමයි කරන්නේ. කුරුට්ටි ඉවත් කරන අවස්ථාවේ තමයි හානි වූ මේ පෙරෝහණේ වූ පොල් මදි ඉවත් කිරීම සිදු කරන්නේ. එකක් තියෙනවා පොල් ගෙඩිය පදම් කිරීම. පොල් ගෙඩිය පදම් කරන්නේ පොල් ලෙල්ල ඉවත් කරන්න පහසුයි. හරිද? පොල් ගෙඩිය පදම් කරන්න ලෙල්ල ඉවත් කරන්න පහසු වෙනවනේ. ඒ හින්දා තමයි පොල් පදම් කරන්නේ. සාමාන්‍ය සෙන්ටිමීටර් 60ක් 90ක් වන උඩසට කොට ගසා මේක තියෙනවා මාසයක් විතර. තමයි සාමාන්‍ය සති 3ක් 6ක් අතර කාලයක් තමයි තියෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි එක දීලා තියෙනවා අපිට පළවෙනි එක උත්තරය ආවා පොල් කුරුට්ටි ඉවත් කිරීම සමග කියලා. ඊට පස්සේ දෙවෙනි එක තියෙනවා පොල් ගෙඩිය පදම් කිරීම සමග කියලා. තුන්වෙනි එක තියලා තියෙනවා පොල් එල්ල ඉවත් කිරීම සමග කියලා. පොල් එල්ල ඉවත් කරන්නේ අපිට නිෂ්පාදනය ගන්න ඕනේ පොල් මදේනේ. අපි පොල් මදෙන් නිෂ්පාදනය ගන්නෙ. එහෙනම් පොල් මදේ ගන්න හින්දා තමයි පොල් එල්ල ඉවත් කරන්නේ. හතරවෙනි එක දීලා තියෙනවා පොල් කටුව ඉවත් කිරීම සමග කියලා. පස්වෙනි එක දීලා තියෙනවා ජීවාණුහරණය කිරීම තමයි. ජීවාණුහරණය කරන්නේ කියන්නේ මම ඉස්සෙල්ලත් කිව්වා සැල්මොනෙල්ලා වැනි අහිතකර සුද්ධ ජීවීන් මේ ඉවත් කිරීමට තමයි මේ ජීවාණුහරණය කරන්නේ. එතකොට දෙවෙනි එකට උත්තරේ මොකද්ද? දෙවෙනි එකට උත්තරේ 1. මොකද්ද පොල් කුරුට්ට ඉවත් කිරීම